බුදුරජාණන් වහන්සේ විසින් මේ මහා සමය සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ එදා කපිලවස්තුපුරේ මහා වනය කියන ස්ථානයේ වනයේ මෙම මහා සමය සූත්‍ර දේශනාව පවත්වනු ලැබුවා. මේක ඉතාමත් වටිනා සූත්‍ර දේශනාවක් පින්වතුනි. මෙය දේශනා කොට වදාළේ මහරහතන් වහන්සේලා එදා වැඩ සිටිය සියලු මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන මහා වනයේ රැස් වුණ දුර්ලභ අවස්ථාවේදී විශේෂයෙන්ම මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක් වතාවක් පමණක් සිද්ධ වෙන අවස්ථාවක්, වැදගත් අවස්ථාවක් තමයි මේ අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සියලු මහා සංඝරත්නයේ සියලු මහරහතන් වහන්සේලා පිරිවරාගෙන රැස්වීම කියන එකයි මහා සමය කියලා කියන්නේ. ඒ ඊටාම වටිනා දුර්ලභ අවස්ථාව දැකබලා ගැනීම සඳහා පින්වතුනි දෙවි දේවතාවුන් වහන්සේලා දසදහසී ලෝක ධාතු වල වැඩ සිටින ලක්ෂ කෝටි ගාණක් දෙවිවරු එදා ඒ අවස්ථාවට පැමිණියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ පැමිණියා වූ මහා බලගත් දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳව මහරහතන් වහන්සේලාට හඳුන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාට දේශනා කොට වදාළේ උන්වහන්සේලාගේ ඥාන සමාපත්තියට සමවැදිලා මේ බලගත් දෙවිවරු ලක්ෂ කෝටි ගාණක් මේ ස්ථානයේ රැස් වෙලා තිබෙනවා, රැස් වෙලා සිටිනවා. ඒ දෙවිවරු තමන්ගේ ඥාණයෙන් දැකබලා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අවස්ථාවේදී මහරහතන් වහන්සේලා ඥාන සමාපත්තියට සමවැදිලා තම තමන්ගේ ශක්තිය ප්‍රමාණය හැටියට උන්වහන්සේලා දෙවි දේවතාවුන් වහන්සේලා දැකබලා ගත්තා. මහා බලගත් දෙවිවරු ලක්ෂ කෝටි ගාණක් දෙවිවරු මහා පිරිවර සමග ඒ ස්ථානයේ පැමිණියා. මිනිසා ඒ වෙලාවේදී ඒ මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කළා වූ දෙවිවරු පින්වත්නි අද දිව්‍ය ලෝකේ සිටිනවා. ඒ දෙවිවරු හරිම ප්‍රිය කරනවා එදා ඇසුව මෙම මහා සමය සූත්‍ර දේශනාව අද ශ්‍රවණය කරන්න කැමැත්තක් දක්වනවා. මොකද දෙවියන්ගේ ආවුස පින්වත්නි කල්ප ගණන් දෙවියන්ගේ ආවුස. එදා වැඩ සිටිය දෙවිවරු අදත් වැඩ සිටිනවා. ඒ දෙවිවරු කැමැත්තක් දක්වනවා මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න. එම නිසා පින්වතුනි යම් තැනක මේ මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිද්ධ කරනවාද ඒ ස්ථානයේ අදත් ඒ දෙවිවරු වැඩම කරනවා. එම නිසා අද මේ විහාරස්ථානයේ වටිනා පුණ්‍ය භූමියේ මේ සිදු කරන ලබන මහා සමය සූත්‍ර දේශනාව ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සංවිධානය කරලා තිබෙනවා. එම නිසා මේ වෙලාවේදී එදා ඒ ශ්‍රවණය කර දෙවිවරු අද මේ ස්ථානයට වැඩම කරනවා. එම නිසා පින්වතුනි භාවනාවක් වශයෙන් හිතලා භාවනාවක් විදිහට මේ මහා සමය සූත්‍රය ශ්‍රවණය කිරීම තුළින් ඔබ හැමදෙනාට මේ දෙවියන්ගේ ආශිර්වාදයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. එම නිසා තුනුරුවන්ගේ ආශිර්වාදයක්, දෙවියන්ගේ ආශිර්වාදයක් ලබා කර ගන්නට පුළුවන් ඊටම වටිනා සූත්‍ර දේශනාවක් තමයි මහා සමය සූත්‍ර දේශනාව.